ඇයි ඔයාලා ජේසුගේ උත්පත්තිය සමරන්න ඕනේ? ඇයි සමරන්නේ? ඇහෙන්නේ? බය වෙලා දින්නේ? එර? අපි හිතාලු ආවේ ඒකින්ද? ඇයි සමරන්නේ? කියන්නකෝ ඇහෙන්නේ? ඇහෙන්නේ කියන්නේ නැද්ද? ගැලවුම් කාර්යය කියලා කිව්වා. මොකෙන් ගැලවීම ලැබුවද? ඔබ මොකෙන්ද ගැලවීම ලැබුවේ? පාපයෙන් ගැලවීම ලැබුවා. ඒතකොට ජේසුස් වහන්සේ ඇවිල්ලා ඔබට දුන්නේ මොකද්ද? පාපයට ගැලවීම නිදහස් කරලා දුන්නා. ඒතකොට අද අපි සමරන්නේ මොකද්ද? ආයෙත් උඩ බලන් ඉන්න. ඒතකොට අද අපි සමරන්නේ මොකද්ද? පාපයෙන් ඔබව ගලවපු උත්තමයන්න් වහන්සේගේ උත්පත්තිය. පැහැදිලිද? පැහැදිලිද? හරි. අපි මොහොතක් අපේ දෙනෙත් වසලා අපි මේ ගීතිකාවට අපේ හදවත විවෘත කරමු. අපි ස්වාමීන් වහන්සේට බාර වෙමු. ස්වාමිනේ, මෙන්න මේ මොහොතේ පටන් මේ අවසානයේ දක්වා ඔබ වහන්සේගේ බලවත් වූ අනුග්‍රහය, ඔබ වහන්සේගේ බලවත් වූ ජීවනය අප මත තබමින් ඔබ වහන්සේ බලවත් ලෙස ක්‍රියා කරන මෙන්න යාඥා කරනවා. ස්වාමිනේ, මේ දේවේ මේ ආරම්භයේ ධම්ම ස්වාමිනේ අවසානයේ දක්වා ඔබ වහන්සේගේ බලය, ඔබ වහන්සේගේ වැඩ සිටීම ලැබුව මැනව. බලවත් උතුම් වූ යේසුස් වහන්සේගේ නාමයෙන් නිසාමය. ආමේන්. 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 Yesu Pandra Sunan Rajuna Surudata Yesu Ida Kivoni Raje Bani Nisa Kino Yanes Afrodite Yesu Navi Divana Sidone Lindo Jesus Sadaya Dhamma Rajapuni අද අපි හැමෝම ජේසුස් වහන්සේගේ උත්පත්තිය සිහි කරන දවස. ඒ මොකද උන්වහන්සේ අපිව සියලු පාපයන්ගෙන් නිදහස් කළා. මොන වගේද? සියලු පාප මලින් අපිව නිදහස් කරා. අපේ ජීවිත උන්වහන්සේ තුල බලවත්ව තියෙනවා. ඇයි ඒ? ජේසුස් වහන්සේ ඉපදිලා ඒ වද වේදනා විඳලා ඒ සියල්ල උන්වහන්සේ දරාගත්ත නිසා. මොනව නිසාද? කියන්නේ උන්වහන්සේ ඉපදිලා උන්වහන්සේගේ ජීවිතේම දුක් විඳලා උන්වහන්සේ අවසානයේ උන්වහන්සේගේ ජීවිතේ පූජා කළා. උන්වහන්සේ අපිට දිනලා දුන්න නිසා. එතකොට අද අපි සමරන්න යන්නේ කාගේ උත්පත්තියද? ඒ ජේසුස් වහන්සේගේ උත්පත්තිය. උන්වහන්සේ අපි කියන උන්වහන්සේ ගැලවුම් කළුවා නම් උන්වහන්සේ මිනිසුන්ට ගැලවීම දෙන්න ආපු තැනන් උන්වහන්සේ මොකෙන්ද? පාපයෙන්. උන්වහන්සේ පාපයෙන් ඔබට ගැලවීම දෙන්න ආපු තැනන් උන්වහන්සේ ඉපදුනේ කොහෙද? ඇහෙන්නේ කොහෙද? බෙත්ලෙහෙමේ ගවලෙනක. එතකොට සාමාන්‍යයෙන් ඔයා ජේසු නම් ඔයාගෙන් පියාණන් වහන්සේ ඔයා ලෝකෙට එන්න කලින් අහනවා ඉසංකා
ඔයාට යන්න ආස කොහෙටද? දැන් දෙවනන්ස ඉසංකයෙන් අහනවා ඉසංකා ඔයා යන්න ආස කොහෙටද? එතකොට ඉසංකා කියයි මට යන්න ඕනේ අහවල් රජ මැදුරට මට එතන තමයි ඉපදෙන්න ඕනේ. ඇමරිකාවේ ජනාධිපතිතුමාගේ ළඟ. ඔහොම කියන ගන්න නැද්ද? කියන ගන්න නැද්ද? කියයි. පුළුවන් තරම් උතුම්ම තැන නෙමෙයි තෝරගන්නේ. ලගින එක නහන්න පුළුවන් තරම් උතුම්ම තැන නෙමෙයිද තෝරගන්නේ. ඔයාට දෙවියන් වහන්සේ කිව්වොත් එහෙම තෝරගන්න කියලා උතුම්ම තැන නෙමෙයි තෝරන්නේ. ස්වාමීනි ලංකාවේ ඉපදෙනවා නම් ජනාධිපති ළඟ තමයි ඉපදෙන්න ඕනේ. නේද? නේද? පුළුවන් උපරිම තැන නෙවෙයිද ලබා ගන්නෙ? කියන්නකෝ. ඔබ ලබා ගත්තොත් පුළුවන් උපරිම තැන නෙවෙයිද ලබා ගන්නෙ? ලබා ගන්න උපරිම තැන. ඔබ කොහෙට හරි ගියාම බලන්න පාටි එකට හරි. ඔබ බලන්නෙම කියන්නේ කවුරු හරි ඔයා උසස් කරන කල් නෙවෙයිද? නෑ කොහෙට තැනකට ගියාම ඔයාට ඕනේ කියන්නේ පොඩි නම්බුවක්. එහෙම එකක් නෙවෙයිද? එහෙම එකක් නෙවෙයිද ඕනේ? දැන් අපි මේ මේකප් කරන අක්කට ඉඳන ඇති. මේ සැලුන් එක කරන අක්කට ඉඳන ඇති. සැලුන් එක මම කරන හින්දා මලමාලි මට කියන්න ඕනේ මං කමා මේක කරේ කියලා. නේ දැක්කේ? එහෙම කියන්න එපා නේ. අපි එහෙම බලාපොරොත්තු වෙනවද නැද්ද? කියන්නකෝ. අපි එහෙම බලාපොරොත්තු වෙනවද නැද්ද? බලාපොරොත්තු වෙනවා. හැබැයි ජේසුස් වහන්සේට දෙවියන් වහන්සේ දවසක් කියනවා පුතේ ඔයාට යන්න වෙනවා. කොහෙටද? මේ මනු ලෝකෙට. පුතේ ඔයාට බහින්න වෙනවා මේ මනු ලෝකෙට. එතකොට ජේසු කියනවා පියාණනි මෙන්න මම ඇවිල්ලා ඉන්නවා. පොත් වෙළුමේ ලියා ඇති ලෙස ඔබ කී දේ කරනුවස් මෙන්න මම ඇවිත් සිටිමි. එතකොට ජේසුස් වහන්සේ නිතරම දෙවියන් වහන්සේගේ කැමැත්ත ගැන විමසලා බලපු කෙනෙක්. තම සුවකීය කැමැත්ත අත්හැරලා දෙවියන් වහන්සේගේ කැමැත්තට යටත් වෙච්ච කෙනෙක්. එතකොට ඔබගේ ජීවිතයේ ඔබ මුලින්ම දැනගත යුත්තේ මොකද්ද? ජේසුස් මේ පොළොවට බහින්න යද්දිම ඔබට කියන්නේ මොකද්ද? කාට යටත් වෙන්නද? දෙවියන් වහන්සේට මුල් තැන දීලා දෙවියන් වහන්සේට යටත් වෙන්න. උන්වහන්සේ යමක් ඔබ ගැන තීරණය කළා තියෙනවද? ඒ දෙයට යටත් වෙන්න. ඒක දරා ගන්න අමාරු වෙන්න පුළුවන්. ඒක වේදනාකාරී වෙන්න පුළුවන්. ජේසුස්ට වේදනාකාරී වුණාද නැද්ද? වුණා. කොහොමද උනේ? දෙවි කෙනෙක් සාමාන්‍ය මොන වගේද? පාස්ටර් යා මෙච්චරක් විතර උසයි. නේ? ඔයාගේ සයිස් එක විතර පොඩ්ඩක් ඉන්න. නෑ වාර පොඩ්ඩක් උස වෙන්න ඇති. එහෙමද? ප්‍රමාණි සයිස් එක පොඩ්ඩක් මහත ඇතිනේ නිකන් ඉන්නේ. නේ? මොන වගේද ඔයගොල්ලෝ තීරණය කරන්නේ? උස මහත හිතා ගන්න පුළුවන්ද? උසක් මහතක් කියන්න පුළුවන්ද? කියන්න පුළුවන් නේ? මෙච්චරයි උස. පොල් ගස් දෙකයි. එච්චරයි. එතනින් එහාට බෑ උස. නේ? මහත කිව්වොත් එහෙම කොස් ගසක් පෙන්නලා එච්චරයි. ඊට වඩා නැහැ. මේ මෙච්චරයි. එහෙමද? එහෙම පුළුවන්ද? එහෙනම් දෙවි කෙනෙක්ගේ ස්වභාවය කියන්නේ එයාට ප්‍රමාණයක් නැහැ. එයාට සීමාවක් නැහැ. පැහැදිලිද? ප්‍රමාණයක්වත් සීමාවක්වත් උන්වහන්සේට නැහැ. එතකොට ස්වර්ගයේ තිබුණු සෑම සම්පතක්ම මේ පොළවට බහින්න කලින් උන්වහන්සේ දේවත්වයේ හිටියා. එතකොට ඒ දේවත්වයේ ඉන්නකොට තිබ්බේ උන්වහන්සේට කිසිම අවකාශයක ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ගැටලුවක් තිබ්බේ නැහැ. ප්‍රශ්න තිබ්බේ නැහැ. ෂෝක් එකට ඉන්න පුළුවන්කම තිබුණා. හිතපු ගමන් ඕන තැනකට යන්න පුළුවන්කම තිබුණා. ප්‍රමාණයක් තිබ්බේ නැහැ. උන්වහන්සේ කියනවා මේ විශ්වයේම වියතකින් මයින්නා වූ තනන් වහන්සේ වියතකින් මේ විශ්වය. ඒ කියන්නේ මේ ග්‍රහ ලෝකේ විතරක් නෙමෙයි මේ මුළු මන්දාකිනේ විශ්වයේම උන්වහන්සේ වියතකින් මයින්වලු.
එතකොට උන්වහන්සේගේ ප්‍රමාණය අපිට හිතා ගන්න පුළුවන්ද? උන්වහන්සේගේ ප්‍රමාණය වල ගණන් කරන්න පුළුවන්ද? ගණන් කරන්න බෑ. උන්වහන්සේ එච්චර ප්‍රතාපවත් දෙවියන් වහන්සේ. එතකොට ඒ ක්‍රිස්තුස් වහන්සේ, ඒ දෙවියන් වහන්සේගේ පුත්‍රයන්න් වහන්සේ, දෙවියන් වහන්සේ තීරණය කරන ඔයා ලෝකෙට බහින්න ඕනේ. පුතේ ඔයාට බහින්න සිද්ධ වෙනවා. ඇයි ඒ? මේ ලෝකයේ පාපය අධිකව තිබුණු කාලයක් වුණා. නේ? දෙවියන් වහන්සේ බැලුවා එක එක දිවිසිවරුන් එවලා මිනිසුන්ගේ පාපයෙන් ගලව ගන්න. යෙසායාලා නේ එසකියල්ලව, යෙරමියලව, යෝනලව ගෙනල්ලා බැලුවා දෙවියන් වහන්සේ වැඩේ කරන්න. නමුත් ඒක හරි ගියේ නැහැ. දිවිසිවරු නෙව්වට දිවිසිවරුන් විසින් ඒ දේ ඉටු කරාට දිවසිවරයා මිය ගිහිල්ලා ටික කාලයක් යද්දි මොකද උනේ? මිනිස්සු ආපහු අර පරණ තත්ත්වෙට මැදිලා ගියා. දෙවියන් වහන්සේ බැලුවා වැඩේ හරියන්නේ නැහැ. උන්වහන්සේ කියනවා හරි මම මගේ ඒක ජාතක පුත්‍රයාම ලෝකෙට එවන්නම්. මොකටද? මම මගේ ඒක ජාතක පුත්‍රයාවම මේ පොළවට එවන්නම් කියලා උන්වහන්සේ තීරණය කරනවා ජේසුස් වහන්සේ පොළවට නිදහස් කරන්න. උන්වහන්සේ ගේ කැමැත්තට ජේසුස් වහන්සේ එකග වෙනකොට කායි කැමැත්තටද? දෙවියන් වහන්සේගේ කැමැත්තට ජේසුස් වහන්සේ සම්පූර්ණ ලෙස එකග වෙනකොට මොකද උනේ? උන්වහන්සේගේ දේවත්වය පවා උන්වහන්සේට අත්හරින්න සිද්ධ වෙනවා. ප්‍රමාණයක් නොතිබුණු තනන් වහන්සේ, උසක් නොතිබුණු තනන් වහන්සේට සිද්ධ වෙනවා ප්‍රමාණයක් ගන්න, සීමාවක් තියා ගන්න සිද්ධ වෙනවා. උනාද නැද්ද? උනා. මෙහඬ සුදු මරියාවන්ගේ ඇතුළට උන්වහන්සේ බහිද්දී උන්වහන්සේගේ ආත්මානුභාවය එනකොට හරි අමාරු වුණා. ජේසුස් වහන්සේට කුරුස ගහට වඩා උන්වහන්සේට දුක් සහිත වුණා ඒ ස්ථානය. ඇයි ඒ? නව මාසයක් දස මාසයක් උන්වහන්සේ එක තැන හිර වෙන්න වෙනවා. පැහැදිලිද? එක තැනකට හිර වෙන්න වෙනවා. එක සීමාවකට කොටු වෙන්න වෙනවා. මාංශයකට කොටු වෙන්න වෙනවා. ස්වර්ගයේ තිබ්බ සියලු සැප සම්පත් උන්වහන්සේට අත්හරින්න සිද්ධ වෙනවා. කවුරු වෙනුවෙන්ද? කවුරු වෙනුවෙන්ද? පාස්ටර් එන ඔබ මම වෙනුවෙන්, ඔබ මම වෙනුවෙන් අද වගේ දවසක උන්වහන්සේ සියල්ල අත්හැරලා දැම්මා. පැහැදිලිද? උන්වහන්සේ සියලු දේ අත්හැරලා දැම්මා. උන්වහන්සේ ජේසුට යන්න කියලා තීරණය කරේ මොන වගේ තැනක්ද? රජ මැදුරක්ද? සිටු මැදුරක්ද? එහෙනම් ලෝකේ බලවත්ම ස්ථානයක්ද? එහෙනම් මොන වගේ ස්ථානයක්ද? මිනිස්සු ගණන් ගන්නේ නැති, මිනිස්සු යන්නවත් අකමැති, මිනිස්සු ළඟින් යද්දි පවා අප්‍රසන්න කරන, අපිරියා කරන තැනක් ජේසුස් වහන්සේට දෙන්න කවුද තීරණය කරන්නේ? දෙවියන් වහන්සේ තීරණය කරනවා. එතකොට එවැනි අපි සාමාන්‍ය මිනිස්සෙක්වත් යන්න කැමති නැති තැනකට ජේසුස් වහන්සේට එන්න සිද්ධ වෙනවා. පැහැදිලිද? ඒක තමයි උන්වහන්සේට ලැබුණු ලොකුම දුක. ඒක තමයි උන්වහන්සේ මුලින්ම විඳපු ලොකුම දුක. මොකද්ද? තමන්ගේ අම්මගේ කුස ඇතුලේ හිර වෙන්න සිද්ධ වෙනවා. මාංශයකට සීමා වෙන්න සිද්ධ වෙනවා. සීමා රහිත දෙවියන් වහන්සේට සිද්ධ වෙනවා සීමා සහිත වෙන්න. පැහැදිලිද? සිද්ධ වෙනවා. කවුරු වෙනුවෙන්ද? තට්ටුවක් දාගෙන පෙන්නන්න කවුරු වෙනුවෙන්ද? එහෙනම් දැන් තට්ටු වෙන්නේ මෙහෙම. ඇයි? මේකප් එහෙම ගෑවුනොත් එහෙම පාස්ටර්. ඒක පොඩ්ඩක් ජීවුනොත් එහෙම. යන වෙනදට මෙහෙම අරගෙන මෙහෙම හිරගත්ත අය අද දැන් මේ පූජා වෙලාවේ ගාබ්‍රියෙල් මිකායල්ට කියන ඇති මේ මිකායල් අර බලපන් කවුද බං අර අලුත් කට්ටියක් ඇවිල්ලා ඉන්නේ. ඇයි හොයාගන්න බෑනේ. මිකායල්ත් කියන අම්මට ඉතින් ඔව් නේ බා වෙනදට එනව නෙවෙයි අද ඉන්නේ. අද වෙනම සෙට් එකක් ඇවිල්ලා.
නේද? එතකොට ජේසුස් වහන්සේ තෝරගන්නෙම මිනිස්සු ගණන් ගත්තේ නැති තැනක්. බෙත්ලෙහෙම් පුරය. අපි හැමෝම ගීතිකාවලදී කියනවා බෙත්ලෙහෙම කියලා. මොකද්ද ඔය බෙත්ලෙහෙම කියන්නේ? මිනිස්සු ගණන් ගත්තේ නැති රටක්. මිනිස්සු ගණන් ගත්තේ නැති සීමාවක්. මිනිස්සු ගණන් ගත්තේ නැති ප්‍රදේශයක්. පැහැදිලිද? මිනිස්සු ගණන් ගත්තේ නැහැ. මිනිස්සු කොන් කරලා තිබ්බේ. ඒ ඉන්නුම් හොඳ නැහැ. මොනවාද? ඒ ඉන්නුම් හොඳ නැහැ. ගණන් ගන්න යුතු නැති කොට්ටාසයක්. පහළ පැලැන්තියේ මිනිස්සු ජීවත් වෙන කොට්ටාසයක්. ඒ වගේ ඒ මිනිසුන් කොන් කළා තිබුණා. හැබැයි ජේසුස් වහන්සේ එන්න තෝරගන්නෙම මොන වගේ ස්ථානයක්ද? මිනිස්සු කොන් කරපු, මිනිස්සු ගණන් ගත්තේ නැති, මිනිස්සු එපා කරපු තැනක්. ජේසුස් වහන්සේ තමන්ගේ මේ ලෝකෙට එන ගැලවුම්කාරයාගේ උත්පත්තිය සිද්ධ කරන්න තෝර ගන්නවා. පැහැදිලිද? අද හැම පල්ලියකම මොකක් හදනවද? ගවලෙන හදනවා. ඒතර ගවලෙන සුවඳවත් එකක්ද? කොබලන් ගවලෙන ළඟින් යද්දි පර්ෆියුම් සුවඳ එහෙම එනවා පාස. හරක් ඉන්න තැන දැකලා තියෙන එක. ඒ නුන්ට වොෂ්රූම් එහෙම හදලානේ. එහෙමද? අඹේ වෙල එක නෙමෙයි කියන්නේ. ඒකේ එච්චර පිරිසුදු දීපලත් ගදයිනේ. ඈ? කොහොතොස? හරක් ඉන්න තැනක් දැකලා තියෙන යා තුසන්නේ මේ. හරි එතකොට සුවඳයිද? නොයල් මාමි සුවඳයිද ඒක? හරක් බලා ගන්න දෙන? නෑනේ? ඔනේ මම මෙහෙම සුවඳ නෑනේ? නෑනේ. එතකොට මිනිස්සු ගණන් ගත්තෙම නැති තැනක්. හරක්ගේ අසූචි තියෙන නේද? ළමයෙක් උපදින්න සුදුසුයිද? කොබලන් අම්මලා ළමයි ඉන්න. ආ දැන් ළමයි අම්මලානේ. ළමයි ඉන්න අම්මන්ඩිලා අත උසහල. අන්න එතකොට තේරෙනවද? අපි නන්දර ළමයෙක් නේ? අනුන්ගේ? අයි. හරි. නිර්බුල් මොකද අත උස්සන්නේ? මං කිය ළමයි ඉන්න අම්මලාට. ඌවද මේ ලයිට් එක මගේ මූණටම ගහලා. යන්නේ මේ මට මිනිස්සුන්ව පේන්න හොඳ නෑ අද. දැක්කොත් අවුල්නේ අද කුදු හොයනවනේ. හින්ද පේන්නේ නැති වෙන ලයිට් එක මූණට ගහලා මං ඒ වුණාට මේ වහගෙන ඉන්නේ. පැහැදිලිද? මොනවාද? අපේ නන්ද ළමයි කෙනෙක් ඉන්නවා කියන්නේ. නිර්බුල අත උසපු එකද? එතකොට ජේසු තෝරගන්නෙම මිනිස්සු ගණන් ගත්තේ නැති තැන, ගඳ ගහන තැන. කොබලන් ළමයි ඉන්න අම්මලා අතිස්සුවනේ. එතකොට කියන්න ඔයාගේ දරුවා බිහි කරන්න ඔයා කැමති කොහෙද? ගවලෙනක් කැමතිද? බලු කූඩුවක? දැන් එහෙම උපදවන්න කැමතිද? කැමතිද? කැමති නැහැ. හැබැයි ජේසුස් වහන්සේට උපදින්න සිද්ධ වෙන්නේ කොහෙද? මේ ලෝකයේම ගලව ගන්න තනන් වහන්සේට බෙත්ලෙහෙම කියන කිසිම වැදගත්මක් නැති ප්‍රදේශයේ නේ පුංචි ගවලෙනක. උන්වහන්සේට හිස තියන්නවත් තැනක් තිබ්බේ නැහැ. පිටුරු දාලා පොඩි කූඩයක් හදාලා ඒකේ උන්වහන්සේව තිබ්බා. පැහැදිලිද? උන්වහන්සේට ඉපදෙන්නවත් තැනක් තිබ්බේ නැහැ. අද හැබැයි අපේ මුළු ලෝකයක්ම උන්වහන්සේට ගෞරව කරනවද නැද්ද? අද මුළු ලෝකයක්ම සමරනවද නැද්ද මේක? සමරනවා. අද ලොකු මාලිගාවල් වල ගවලෙන හදනවද නැද්ද? ඇයි ඒ? ගවලෙනට ජේසුස් වහන්සේ ඉපදෙනකොට ගවලෙනට පවා මහ වටිනාකමක් උන්වහන්සේ දුන්නා. මොකද්ද? ගවලෙනට පවා උන්වහන්සේ එනකොට උන්වහන්සේ ගවලෙනට පවා උන්වහන්සේ මහා ආශිර්වාදයක් දුන්නා. මහා ගෞරවයක් දුන්නා. බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා. බෙත්ලෙහෙම් ප්‍රදේශයට පවා අදටත් මුළු ලෝකයක්ම කතා කරන රටක් ගමක් බවට උන්වහන්සේ පත් කළා තියෙනවා. අපි කතා කරද්දි කියනවා නාසරෙති යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ නාසරෙත් වලට වැදගත්මක් දුන්නා වූ තනන් වහන්සේ. එතකොට අද දවසේ ඔබගේ ජීවිතය තුළ ජේසුස් වහන්සේ ඉපදිය
යුතුයි. ඇයි ඒ? උන්වහන්සේ ඔබගේ ජීවිතය තුල ඉපදෙනකොට ඔබගේ ගඳ ගහන ওই ජීවිතය, ඔබගේ ගඳ ගහන මිනිස්සු එපා කරලා ගෞරවයට පත් කරලා තියෙන ඔබගේ ওই ජීවිතය, ඔබගේ පවුල උන්වහන්සේ නිදහස් කරන්න යනවා. පැහැදිලිද? එතකොට ඒක කරන්න නම් ජේසුස් වහන්සේ ඔබගේ ජීවිතය තුල ඉපදෙන්න එන්නේ. නේ ලිෆ්ට් ටික ඇයි? ලිෆ්ට් ටික යන හින්දාද කතා කරන්නේ? ඉපදෙන්න ඕනේද නැද්ද? ඕනේ. ඉපදෙන්න ඕනේ. ඒකට ඔබ මොකද්ද කරන්න ඕනේ? ජේසු ඔබගේ ජීවිතේ ඉපදෙන්න ඕන නම් ඔබ මොකද්ද කළ යුත්තේ? අන්න හරි. මොකද්ද? යටහත් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේගේ හඬට සුදු මරියාවන් යටත් වෙනකොට ඇයගේ මුළු ජීවිතයම උන්වහන්සේ වෙනස් කළා. කළාද නැද්ද? අදටත් සුදු මරියාවන් ගැන කතා කරනවද නැද්ද? කතා කරනවා. ඇයට දෙවියන් වහන්සේ විශාල ගෞරවයක් දීලා තියෙනවා. ඇයි ඒ? උන්වහන්සේට යටත් වුණ නිසා. පැහැදිලිද? එතකොට ඔබගේ ජීවිතයේ තියෙන්න ඕන ගුණාංගය මොකද්ද? දෙවියන් වහන්සේට යටත් වීම. මිනිසුන්ට යටත් වීම නෙවෙයි. මොකද්ද? මිනිසුන්ට යටත් වීම නෙවෙයි. දෙවියන් වහන්සේට ඔබ යටත් වෙනකොට දෙවියන් වහන්සේ ඔබට නිවැරදි වූ මාර්ගය පෙන්눔 කරනවා. පැහැදිලිද ඔබට? එතකොට උන්වහන්සේ ඉපදිච්ච තැන සුදුසු තැනින් නැති තැනක් වුණාට ඒ තැන උන්වහන්සේ ඉපදුනාට පස්සේ ඒ තැනට උන්වහන්සේ වටිනාකමක් දුන්නා. පැහැදිලිද? ඒ තැනට උන්වහන්සේ වටිනාකමක් දුන්නා. අදටත් මුළු ලෝකයම ඒ රටට යනවද නැද්ද බලන්න? උන්වහන්සේ ඉපදිච්ච ඒ ප්‍රදේශයට යනවද නැද්ද? යනවා. ඇයි ඒ? උන්වහන්සේ ඒකට වටිනාකමක් දුන්න නිසා. පැහැදිලිද? ඒතර ඔබගේ ජීවිතේ උන්වහන්සේ වටිනාකමක් දීලා තියෙනවා. උන්වහන්සේ මීට අවුරුදු 2025ක් නේ? තව දවස් කීපයකින් මේ අවුරුද්ද ඉවර වෙනවා. මීට අවුරුදු 2025කට කලින් උන්වහන්සේගේ ජීවිතය පූජා කරලා උන්වහන්සේ මේ ලෝකයට ඇවිල්ලා ඔබට නිදහස් කරලා දුන්නේ මොකද්ද? ඒ මහා ගැලවීම, දේවත්වයේ බව උන්වහන්සේ අත් කරලා දැම්මා. කවුරු වෙනුවෙන්ද? ඔබ මම වෙනුවෙන්. එතකොට ඔබගෙන් මගෙන් වෙන්න ඕන මොකද්ද? මේ නත්තර ඔබගෙන් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඔබ යටත් වෙන්න. සුදු මරියාවන්ට ඇවිල්ලා මංගලම් කියනකොට සුදු මරියා තුමිය දෙවියන් වහන්සේගේ හරට යටත් වුණා. යටත් වෙද්දි මොකද උනේ? සුද්ධාත්මානුභාවයෙන් ණය ගැප්ගෙන මේ ලෝකෙට ගැලවීම බිහි කළා. ඒ වගේ ඔබත් අද උන්වහන්සේ පිළිගන්නකොට උන්වහන්සේ ඔබ තුළ ඉපදිලා ඔබගේ ජීවිතේ මහ බලවත් ලෙස නැගිටින්න යනවා. අපි හැමෝම නැගිටි සිටමු. මේ ගීතිකාව අපි ගායනා කරමු. උන්වහන්සේ අපිට සතුට අරගෙන ආවා. උන්වහන්සේ අපිට මොනවද අරන් ආවේ? සතුට අරගෙන ආවා. ඇයි ඒ? මේ ගීතිකාව ගායනා කරමු. අපි හැමෝම අපේ ඇස් වහලා මේ ගීතිකාව මෙනෙහි කරන්න. Mahime lovata hora nagorue satikaran obrava anurhope iseleva Jesus samiranani जय 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 देवा साम कुमरानी जय 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 देवा सतुरवरन ओबरावा अंगुल
අපේ දෑතිරුට සොලකි ආගේ ජීවන මට දෙන්න ආදරෙන් සරසන්න ස්වාමීන් වහන්සේ අපිට ජීවනය දෙන්න ප්‍රේමියනා පුතුන් ගලවන්න කඳුළු අපේ පිසලවා ජේසු සමිදානනේ जय 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 देवा अभी केवल जैसे समिदान साम कुमरानी जय 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 देवा अंधुलु अभे इसलेवा Tuteran Oberava Andulu ape අපි මේ කීවෙනි නත්තලද? සමරන්නේ 56 ඒ වගේ වයස ගානට අහපු නෙමෙයි. අපි මේ සභාවේ කීයද? දෙක වසර දෙකයි. දෙවෙනි වසරේ සැමරුම. පැහැදිලිද? ලබන අවුරුද්ද මීට වඩා හොඳ තැනක කරන්න යනවා. පැහැදිලිද? පුදුමයි ඒකට ගැහුවද? නියමයි. එතකොට ස්වාමීන් වහන්සේ තුල අපි බලවත් නැගිටින්න යනවා. පැහැදිලිද? පැහැදිලිද? පැහැදිලිද කොට? එතකොට මේ සමරන්නේ මොකද්ද? ආයි මේ කියපු එකම යහන් කාගේ උපතද? ඇයි ඒ සමරන්නේ? උන්වහන්සේට පාපයෙන් ගැලවීම දුන්නු නිසා අපි මොහොතක් අපේ දෙනෙස් වසමු. වසලා ඔබ උන්වහන්සේට කියන්න පියාණනි මේ තප්පරය වහන්සේට මම බාර කරනවා. ස්වාමීනි මෙන්න මේ දරුවන්ගේ ජීවිත ඔබ වහන්සේ මහා බලවත් ලෙස මහා ආලෝකයක් ලෙස මේ හැම දරුවෙකුගේම ජීවිතයක් පුරවන්න මගේ ආදරණීය දේවතාවත්නි. ඒ වෙන මොකක් නිසාවත් නෙවෙයි මගේ පියාණනි මෙන්න මේ දරුවෝ තුල ඔබ වහන්සේ ඉපදිලා අද ඔබ වහන්සේ මෙන්න මේ දරුවන්ගේ හදවත් තුල ඉපදිලා මේ දරුවන්ගේ ජීවිත ඔබ වහන්සේ පුදුම ලෙස පුදුමාකාර ලෙස වෙනස් කරන ලෙස ආඥා කරනවා ස්වාමී. පියාණනි දා ඔබ වහන්සේ ගවරණේ ඉපදෙනකොට ඒ ඉපදිලා ඔබ වහන්සේ ඒ ස්ථානයට පවා ඔබ වහන්සේ මහා ගෞරවයක් වටිනාකමක් දුන්නා වූ තනන් වහන්සේ. ඒ නිසා මගේ පියාණනි අද මේ ඇවිල්ලා ඉන්න හැම දරුවෙක්ටම ඒ වටිනාකම නිදහස් කරන්න. අද වහන්සේ මේ හැම දරුවෙක්ගේම ජීවිත තුල ඉපදෙන්න ස්වාමීනි. මුන්ගේ ජීවිත වහන්සේට බාර කරමින් යාඥා කරනවා. මේ දරුවන්ගේ ජීවිත ඔබට ඔබගේ ආලෝකයට බාර කරමින් යාඥා කරනවා. පියාණනි මේ හැම දරුවෙක්ම ආශිර්වාද කරමින් බලවත් කරමින් වහන්සේ අද දවසේ ක්‍රියා කළ මැනව. මේ සියල්ල ඉල්ලන්නේ නාසරී යේසුස් වහන්සේගේ බලවත් උතුම් නාමය නිසායි. ආමෙන්.